ටයිම් මැනේජ් කරන ගැන කියනවා නම් මට ඒක ගොඩාක් වැදගත් වුණා. මොකද මම අවසාන A level exam එකේ accounting paper එක උනත් ගොඩක් කලින් ලියවලා ඉවර කරා. මට එහෙම ටයිම් එක ගැන ප්‍රශ්නයක් වුණෙත් නැහැ. ඒ හැම දෙයකම පන්නරයක් වුණේ අර මුලින් ඉඳලම සර්ගෙන් ලැබිච්ච ප්‍රැක්ටිස් එක. මොකද අපි ගණන් සෑහෙන ප්‍රමාණයක් හදලා තියෙනවා ඕනම පාඩමක. මම මහේෂා පීරිස්. මම 2023 A level කරේ. මම කළුතර දිස්ත්‍රික්කයෙන් A level කරලා මම දිස්ත්‍රික්කයේ 6 වෙනි ස්ථානය ගත්තා. ඒ වගේම දිවයිනෙන් 45 වෙනි ස්ථානය ගත්තා. ඉතින් ඒකට මට ඉස්කෝලේ සහයෝගය වගේම සැසසගේ ලැබුණු පන්නරේ ගොඩක් වටිනවා. මේ වෙද්දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ඉගෙන ගන්නවා. ඉතින් මම ජයසස් ගාඩ තමයි A level දී accounting subject එකට ක්ලාස් ආවේ. ඉතින් සර්ගෙන් ඉගෙනගත්ත දේවල් මට දැන් තේරෙනවා කොච්චර වටිනවද. ඒ කියන්නේ මම දැන් කැම්පස් එකේ වැඩ කරගෙන යද්දී මට කොච්චර ඒ සර් කියලා දීපු මේ මෙතඩ් ඒව හරියටම සර් කියලා දීපු විදියටම කොච්චර වටිනවද කියන එක මට දැන් තේරෙනවා. මමත් O level ඉවර වෙලා මම දැක්කා සර්ගේ රෙජිස්ට්‍රේෂන් පටන් ගන්නවා කියලා දාලා තිබ්බ දවස් ඉඳලම මම ඉක්මනටම ඇවිල්ලා සර්ගේ රෙජිස්ට්‍රේෂන් වෙලා ඒ විදියටම මුලින් ඉඳන් අවසානය වෙනකම්ම සර් ගාවට තමයි ක්ලාස් ආවේ. ඉතින් මම ඔයාලට කියන්නේ ඇයි එහෙම ක්ලාස් එකක් එන්න ඕනේ කියලා. මොකද මුලින් ඉඳලම අපිට සර් කියලා දෙනවා කොහොමද අපි වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ එදා දවස් එක එදා දවසට කරලා අපි අමතක කරනවනේ ගොඩක්. හැබැයි එහෙම නැතුව අපිට කොහොමද මේ හැමදේම හරියට මතක තියාගන්න අපේ ටයිම් මැනේජ් කරගන්නේ කොහොමද? ඉතින් ටයිම් මැනේජ් කරන ගැන කියනවා නම් මට ඒක ගොඩාක් වැදගත් වුණා. මොකද මම අවසාන A level exam එකේ accounting paper එක උනත් ගොඩක් කලින් ලියවලා ඉවර කරා. මට එහෙම ටයිම් එක ගැන ප්‍රශ්නයක් වුණෙත් නැහැ. ඒ හැම දෙයකම පන්නරයක් වුණේ අර මුලින් ඉඳලම සර්ගෙන් ලැබිච්ච ප්‍රැක්ටිස් එක. මොකද අපි ගණන් සෑහෙන ප්‍රමාණයක් හදලා තියෙනවා ඕනම පාඩමකින්. ඒකත් එක්ක අපිට ලැබිච්ච ඒ සර්ගෙන් ලැබිච්ච සපෝට් එකත් එක්ක අපි වැඩ කරපු ඒ පිළිවෙල නිසා තමයි ඇත්තටම අපිට එහෙම රිසල්ට් එකක් දාන්න පුළුවන් වුණේ. ඉතින් මම සමහරක් වෙලාවට අපිට හිතනවානේ අයිය අපි මෙච්චර දැන් O level ඉවරනා විතරයි අයිය අපි ක්ලාස් එකකට යන්නේ අපරාධන කාලේ මේ කාලේ එහෙමයි කියලා. හැබැයි ඒක අපරාධයක් වෙන්නේ නැහැ. අපි හරි තැන හරියට තෝරගන්නවා නම්. ඉතින් මම 2027 නංගිල මල්ලල හැමෝටම කියන්නේ දැන් අපේ ජයසස්ගේ 2027 accounting පන්තියේ රෙජිස්ට්‍රේෂන් පටන් ගන්න තියෙනවා. ඔයගොල්ලොත් ඉක්මනටම ඇවිල්ලා රෙජිස්ටර් වෙන්න. ඔයාලා මොරටුවේ මැක් එකට ඇවිල්ලා රෙජිස්ට්‍රේෂන් වෙන්න. ඔයාලටත් පුළුවන් ජයසස්ගේ 2027 පන්තියේ මුලින් ඉඳලම වැඩ කරගෙන යන්න. ජයසස් වෙනස් accounting 2027 නව පන්ති ආරම්භයි. ප්‍රවීණ දේශක ජයසත් මුතුකුමාරණ